ආයුබෝවන් ශ්‍රී ලංකාව වගේම ලෝකය පුරා විසිරලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමදෙනාම අදත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ 2026 ජූනි මාසය ඔබට කොහොමද කියලා ලග්න පලාපල විස්තරය අරගෙන එන්න. ඉතින් ජූනි මාසය කියන්නේ විශ්වයේ ප්‍රධාන ග්‍රහයන් කිහිප දෙනෙක්ම තමන්ගේ ස්ථාන මාරු කරමින් ඒ වගේම අපේ ජීවිතවලට ඍජුව බලපෑම් එල්ල කරන සුවිශේෂී මාසයක්. මේ මාසයේදී සිද්ධ වෙන ප්‍රධාන ග්‍රහ ගෝචරයන් බැලුවොත් බුධ ග්‍රහයා මිථුන රාශියට සහ කටක රාශියට මාරු වෙමින් අපේ sannivedanaya බුද්ධිය සහ තීරණ ගැනීමේ හැකියාවට ලොකු බලපෑමක් කරනවා. රවි සහ ශුක්‍ර ග්‍රහයන් තමන්ගේ ස්ථාන සහ රාශි වෙනස් කරමින් අපේ රැකියා ස්ථානයේ ආර්ථිකය වගේම ආදරය පෞල් ජීවිතය කියන කාරණාවලට අලුත් ශක්තියක් සහ වෙනස්කම් රැගෙන එනවා. ඉතින් මේ ග්‍රහ මාරුත් එක්ක ඔබේ ලග්නයට මේ මාසයේ මොන වගේ බලපෑමක්ද කරන්න කියලා අපි ලග්නයෙන් ලග්නයට කතා කරන්න කලින් මට හැමෝටම කියන්න ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. අපේ ප්‍රේක්ෂකයින් අතර ජ්‍යොතිෂය 100% විශ්වාස කරන අය වගේම මේක විද්‍යාවක්ද කියලා ප්‍රශ්න කරන අයත් ඉන්නවා. මම මේකේ කිසිම වැරද්දක් දකින්නේ නැහැ. මොකද හැමෝටම Tamanගේ මතය දරන්න සාධාරණ අයිතියක් තියෙනවා. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ දිහා වෙනස්ම කෝණයකින් බලන්න කියලා. ජ්‍යොතිෂය කියන්නේ ඔබේ දෛවයේ තීරණය කරන හෝ ඔබේ අනාගතය අකුරටම ලියූ පොතක් නෙමෙයි. ජ්‍යොතිෂය කියන්නේ මාර්ග සිතියමක් නැත්නම් මාර්ගය පෙන්වා දීමක් පමණයි. මොහොතකට සිතන්න. හරියට වැස්සක් එන්න කලින් අද වහින්න පුළුවන් කියලා කාලගුණ විද්‍යාවෙන් අපිට අනතුරු ඇඟවීමක් කරනවා. අන්න ඒ අනතුරු ඇඟවීම වගේ දෙයක් තමයි ජ්‍යොතිෂයනුත් ඔබට කරන්නේ. ඔබ ඔබේ ජීවන යාත්‍රාව පැදගෙන යනකොට ඔබට හමු වෙන විවිධ බාධක කම්කටොළු සැප දුක පිළිබඳව කල්තියා ඔබ දැනුවත් කිරීමක් තමයි ජ්‍යොතිෂය තුලින් ඔබට කරන්නේ. කෙටියෙන්ම කියනවා නම් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පූර්ව මඟ පෙන්වීම කරන විෂය තමයි ජ්‍යොතිෂය කියන්නේ. මතක තියාගන්න ග්‍රහයින්ට පුළුවන් ඔබට මඟ පෙන්වන්න විතරයි. හැබැයි ඒ පාරේ ගිහින් ජීවිතය දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම ඔබේ උත්සාහය කැපවීම සහ බුද්ධිමත් තීරණ මත විතරමයි. කෙනෙකුට කොච්චර හොඳ පලාපලයක් තිබුණත් එයා කිසිම වැඩක් නොකර නිකන් හිටියොත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර අපරකාලයක් තිබුණත් නිවැරදිව සැලසුම් සහගතව නොපටුබට උත්සාහය තියෙනවා නම් ඕනෑම අභියෝගයක් පරද්දලා ජීවිතය දිනන්න ඔබට පුළුවන්. අන්න ඒ නිසා මේ පලාපල විස්තරය ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඉදිරි සැලසුම් හදාගන්න උදව්වක් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් ඉතින් අපි බලමු 2026 ජූනි මාසය ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්න හිමියන්ට ජූනි මාසය කියන්නේ තමන්ගේ සහය දක්ෂතා සහ උනන්දුව මත බොහෝ බාධක ජයගත හැකි මාසයක්. මාසයේ මුල් සති දෙක තුළ අනපේක්ෂිත වියදම් අධික වෙන්න පුළුවන්. නමුත් sannivedana මාධ්‍ය තොරතුරු තාක්ෂණය සහ ප්‍රවාහන අංශවල නියුතු අයට අලුත් ආදායම් මාර්ග පෑදෙනවා. රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනසක් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයින්ට අලුත් ආයෝජන වලට සුදුසුම කාලය මෙම මාසයේ අගභාගයයි. කලක් තිස්සේ කරගෙන ගිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට හොඳම කාලය. සහකරු හෝ සහකාරිය සමග පොඩි මතභේද ඇතිවීමට ඉඩ තියෙනවා. විවාහක අය වචන භාවිතයේදී ඉවසිලිවන්ත විය යුතුයි. අවිවාහකයට අලුත් සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාව ලැබුණත් ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. පවුලේ වැඩිහිටියෙකුගේ අදහස් වලට ගරු කිරීම සාමය රැක ගැනීමට උදව් වේවි. හිසේ කැක්කුම්, අධික මහන්සිය, උෂ්ණාධික රෝග මතුවෙන්න පුළුවන්. නිදි වැරීම නිසා ඇස්වල පීඩනයක් ඇති විය හැකියි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මානසික ආතතිය පාලනය කර ගැනීමට ඉතා වැදගත්. ජයග්‍රාහී අංකය අංක 9 සහ අංක 1. ජය දිනේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. සිනාසෙන මුහුණෙන් යුතුව අසරණ අයට උපකාර කරන්න. අඟහරුවාදා දිනවල කතරගම දෙවියන්ට පූජා පවත්වා ආශිර්වාද ලබා ගන්න. රතු පැහැති මල් බුදුන්ට පූජා කිරීම ඉතාම සුබයි. වෘෂභ ලග්න හිමියන්ට ජූනි මාසය කියන්නේ ඉතාමත් වාසනාවන්ත වගේම තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න ලැබෙන සුබ කාලයක්. ධනයෝග දාවන කාලයක්. කලක් තිස්සේ යන හිට තිබූ මුදල් හොය ණය මුදල් ආපසු ලැබීමට ඉඩ තියෙනවා. රැකියා ස්ථානයේ උසස් වීම හෝ ඇගීම් ලැබිය හැකි. විදේශ රැකියා හෝ විදේශ ආයෝජන බලාපොරොත්තු වන අයට ඉතාමත් සුබයි. ආදර සම්බන්ධතා තහවුරු වන මාසයක්. ජීවිතය සහ විවාහය ඉතාමත් සාමකාමී සතුටුදායක එකක් වෙනවා. සහකරුගෙන් අනපේක්ෂිත තෑගි භෝග ලැබිය හැකි. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතිනවා. සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යයෙන් යහපත්. නමුත් උගුර ආශ්‍රිතව ආසාදන සෙම් රෝග හෝ බෙල්ලේ කැක්කුම් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පැණි රස කෑම බීම අධික ලෙස ගැනීමෙන් වැළැක්වී සිටීම යහපත්. ජය අංකය අංක 5 සහ අංක 6. ජය දිනය සිකුරාදා සහ බදාදා. සිකුරාදා දිනවල සුදු වස්ත්‍ර ඇඳ විෂ්ණු කෝවිලට ගොස් වන්දනා කරන්න. දිරදු කාන්තාවකට ආහාර හෝ ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමෙන් ඔබේ අපල දුරු කරගත හැකියි. මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ තමන්ගේම රාශියට පැමිණීම නිසා බුද්ධිමත් තීරණ මත ජීවිතය වෙනස් කරගත හැකි කාලයක්.
ඔබේ නිර්මාණශීලී අදහස් නිසා රැකියාවේ කැපිපෙනීමක් ඇති වෙනවා. ලේඛන කලාව සහ උපදේශන ශ්‍රේෂ්ඨවලයට ඉතා සුබයි. ව්‍යාපාර වලින් ලාභ ලබන්න පුළුවන්. හැබැයි මාසයේ මැද හරියේදී අනවශ්‍ය බාහිර දේවල් වලට මුදල් වියදම් කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා මුදල් කළමනාකරණය කරගන්න. ප්‍රේම සම්බන්ධතාවලට ඉතාමත් හිතකරයි. ඔබේ ආකර්ශනීය බව වැඩි වෙන නිසා අලුත් මිතුදම් ඇති වේවි. විවාහ ජීවිතය තුළ තිබූ අවිශ්වාසයන් දුරු වී යයි. පවුලේ අය සමග කෙටි විනෝදචාරිකා යාමට අවස්ථාව සැලසේවි. අධික ලෙස කල්පනා කිරීම නිසා ඇතිවන මානසික වෙහෙස, ස්නායු පද්ධතිය දුර්වලතා සහ නිදිවැරීම නිසා ඇතිවන අපහසුතා ඔබට මතුවිය හැකියි. භාවනාව හෝ සංසුන් සංගීතයට සවන් දීම, ඇවිදීම ඔබට ගුණදායකයි. ජය අංක 5 සහ අංක 3 වන අතර ජය දිනය බදාදා සහ සිකුරාදා වෙයි. බදාදා දිනවල කුලපාට ඇඳුම් ඇඳීම හෝ ළඟ තබා ගැනීම සුබයි. බෝධියකට පන්සිල් සමාදන් වී පෑන් පූජා කර ප්‍රඥාව ප්‍රාර්ථනා කරන්න. කොළ පැහැති පලා වර්ග දන් දීම ඔබට සුබයි. කටක ලග්න හිමියන්ට මේ මාසය තරමක් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බාහිර පීඩනයන් අධික වන කාල සීමාවක්. රැකියා ස්ථානයේ රහස් සතුරන් හෝ ඔබට ඊර්ෂ්‍යා කරන අය ඉස්මතු විය හැකියි. ඒ නිසා ඔබේ ව්‍යාප්තිවල රහස්‍යභාවය රැකගන්න. ආර්ථික වශයෙන් වියදම් පාරතර ඉහළ යන නිසා ණයවලින්, ණය ගැනීම් වලින්, අපොයිම් වලින් වැළකී සිටීම නුවණට හුරුයි. අනවශ්‍ය සැකය, මනක්කල්පිත බිය සහ කේන්තිය නිසා සහකරු සමග බහින්වත් වීමට ඉඩ තිබෙනවා. විවාහ ජීවිතයේදී ඉවසීම ප්‍රගුණ කරන්න. ප්‍රේමවන්තයින් අතර යම් දුරස් වීමක් පෙන්눔 කළ හැකි නිසා sannivedanaya පැහැදිලිව තබා ගන්න. බඩේ අමාරු, අජීර්ණය වැනි ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ගැටලු හෝ පපුවේ සෙම් ගතිය ඇති විය හැකියි. පිරිසිදු උණුසුම් ආහාර පාන ගැනීමට පුරුදු වන්න. නිදාගත රෝග ඇති අය ප්‍රවේශම් විය යුතුයි. ජය අංකය අංක 2 සහ අංක 7. ජය දිනය සෞදා සහ බ්‍රහස්පතින්දා. සෞදා දිනවල කිරියම්මලාගේ දානයකට සහභාගී වීම හෝ කිරි ආහාර පරිත්‍යාග කිරීම ඉතා ගුණදායකයි. පත්තිනි මෑණියන්ට පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනා කරන්න. සිංහ ලග්න හිමියන්ට ජූනි මාසය කියන්නේ බලාපොරොත්තු ඉටුවන සමාජයේ කැපී පෙනෙන නායකත්ව ගුණාංග ඉස්මතු වන සුබ මාසයක්. ආදායම් මාර්ග සරුවේ රජයේ හෝ උසස් නිලධාරීන්ගේ උදව් උපකාර ලැබේ. නව ව්‍යාපාරික අවස්ථා උදා වන අතර කලින් කළ ආයෝජන වලින් ලාභ ලැබිය හැකියි. රැකියාවේ බලය, තත්ත්වය සහ වගකීම් උසස් වේ. දේපොළ සම්බන්ධ ගැටලු निराකරණය කරගත හැකියි. විවාහ ජීවිතය තුළ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ යයි. මිතුරන්ගේ සහ සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ. අවිවාහක අයට Taman කැමැති සහකරුවෙකු හෝ සහකාරියක් මුණ ගැසීමට වාසනාව පවතී. සෞඛ්‍ය අතින් ඉතා යහපත් මාසයක්. නිදක්ගත රෝගාබාධ සුව අතර හැරේ. නමුත් කොන්දේ, පපුවේ සහ සන්ධිවල පොඩි රුදාවන් ආවොත් නොසලකා හරින්න එපා. ව්‍යායාම වල නිරත වීම ඉතා සුබයි. ජය අංකය අංක 1 සහ අංක 9. ජය දිනය ඉරිදා සහ අඟහරුවාදා. ඉරිදා දිනවල සූර්ය නමස්කාරය කිරීම සහ නෙළුම් මල් පූජා කිරීම සුබයි. වැඩිහිටි පියවරුන්ට උපකාර කරන්න. ඒක ඔබට ගොඩක් සුබයි. කන්‍යා ලග්න හිමියන්ට වෘත්තීය ජීවිතේ ලොකු පිම්මක් පනින්න ලැබෙන අතිශය ක්‍රියාශීලී වගේම වගකීම් සහගත මාසයක්. රැකියාංශ වලින් විශාල දියුණුවක් පෙන්눔 කරයි. නව රැකියා බලාපොරොත්තු වූ අයට සුදුසුම රැකියා ලැබේ. ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට හොඳ කාලයක්. ආර්ථික ස්ථාරත්වය ගොඩනැගෙන අතර නව ආදායම් මාර්ග කිහිපයක්ම විවෘත වේ. රැකියාවේ වැඩ අධික වීම නිසා පවුලට දෙන කාලය අඩු වෙන්න පුළුවන්. ඒ ගැන සහකරු සහකාරිය අමනාප වීමට ඉඩ ඇති බැවින් වැඩ සහ පවුල අතර සම්බන්ධතාවය රැකගන්න. ආදර සම්බන්ධතාවලට බාධාවක් නැතත් කාර්යබහුලත්වය නිසා දුරස් වීම ඇති වෙන්න පුළුවන්. සේවා ස්ථානයේ පීඩන නිසා ඇතිවන මානසික ආතතිය, උරහිස් සහ දණහිස් කකුල් ආශ්‍රිත වේදනා මතුවිය හැකියි. නියමිත වේලාවට ආහාර ගැනීම, ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ජය අංක 5 සහ අංක 6. ජය දවස බදාදා සහ සෙනසුරාදා. අසරණ ශිෂ්‍යයෙකුට අධ්‍යාපන උපකරණ පොත්පත් පරිත්‍යාග කරන්න. බදාදා දිනවල විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා ආශිර්වාද ලබා ගන්න. තුලා ලග්න හිමියන්ට ජූනි මාසය වාසනාව, දෛවෝපගත අවස්ථා සහ ආත්මීය තෘප්තිය ළඟා කර දෙන මාසයක්. උසස් අධ්‍යාපන කටයුතු වලින් සහ විදේශ ගමනාගමන වලින් ඉහළ ජයග්‍රහණ ලැබේ. ආගමික හෝ පුණ්‍ය කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. රැකියා ස්ථානයේ මාරුවක් හෝ උසස් වීමක් බලාපොරොත්තු වූ අයට එය සාර්ථක වේ. ආර්ථිකය ඉතා සුබයි. පිය පාර්ශවයෙන් හෝ පවුලේ වැඩිමහල් අයගෙන් ආශිර්වාදය සහ උදව් උපකාර ලැබේ. ප්‍රේම සම්බන්ධතා විවාහය දක්වා ගෙන යාමට පසුබිම සැකසේ. විවාහ ජීවිතයේ තිබූ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳා ගැනීමට හැකියාව ලැබේ. සෞඛ්‍ය යහපත් මට්ටමක පවතින අතර පෙනහළු සෙම් රෝගාබාධ හෝ ඇඟිලිවල සුළු ආසාදන පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රමාණවත් වේ. ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතා කටයුතු වලින් ඉදිරියට යාමට හැකියාව ඇත.
ජය අංක 6 සහ අංක 8 වන අතර ජය දිනය සිකුරාදා සහ සෙනසුරාදා වේ. සිකුරාදා දිනවල සුදු නෙළුම් මල් පූජා කරන්න. කිරියාර හෝ රස කැවිලි කුඩා ළමයින්ට බෙදා දීමෙන් ග්‍රහාපල සමනය කරගත හැක. වෘශ්චික ලග්න හිමියන් මේ මාසයේදී තීරණ ගැනීමේදී වගේම හැඟීම් පාලනයේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. අනපේක්ෂිත ලාභ ලැබීමට ඉඩ ඇතත් සාමාන්‍ය ආදායම් මාර්ගවල අවහිරතා මතුවිය හැකියි. රැකියා ස්ථානයේ අන් අයගේ ප්‍රශ්නවලට හෝ රණ්ඩුවලට මැදිහත් වීමෙන් වළකින්න. නව ව්‍යාපාරික ආයෝජනවලට මේ මාසය සුදුසු වන්නේම නැත. සහකරුගේ සෞඛ්‍ය වෙනුවෙන් කාලය මුදල් වැය කිරීමට සිදුවිය හැක. අනවශ්‍ය සැකය, ක්‍රෝධය සහ විවාද නිසා විවාහ ජීවිතයේ සාමය බිඳ වැටීමට ඉඩ ඇති බැවින් ඉවසීම සහ උපක්‍රමශීලී බව ප්‍රගුණ කරන්න. රහස් සම්බන්ධතාවලින් වැළකී සිටින්න. රහස්‍ය රෝග, මුත්‍රා ආසාදන, උදරයේ පහළ කොටසේ වේදනා හෝ හදිසි වැටීම්, තැලීම් පිළිබඳ විශේෂයෙන්ම ප්‍රවේශම් වන්න. ක්‍රිය පැදවීමේදී වඩාත් ප්‍රවේශම් වන්න. ජය අංක 9 සහ අංක 2. ජය දිනය අඟහරුවාදා සහ ඉරිදා. අඟහරුවාදා දිනවල කතරගම දෙවියන් උදෙසා රතු මල් සහ පළතුරු පූජාවක් තබන්න. හැකි සෑම විටම රතු පාට රෙදි කැබැල්ලක කාසියක් කොටා ළඟ තබා ගන්න. ඖෂධ පරිත්‍යාග කිරීම ඔබට ඉතා සුබයි. ධනු ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර, විවාහය සහ පොදු සම්බන්ධතා වලින් විශාල ප්‍රගතියක් සලසන මාසයක්. හවුල් ව්‍යාපාර කරන අයට ඉතාමත් ලාභදායී කාලයක්. රැකියා ස්ථානයේ ඔබේ මතයට මුල් දැන ලැබෙන අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. ප්‍රසිද්ධිය සහ ගෞරවය ලැබෙන කාලයකි. වෙළඳ කටයුතු වලින් සහ පාරිභෝගික සේවා වලින් ඉහළ ප්‍රතිඵල ලැබේ. විවාහ ජීවිතය ඉතාමත් ආදරණීය සහ සමීප එකක් වේ. කලක් තිස්සේ තිබූ අමනාපකම් දුරු වේ. අවිවාහක අයට සුදුසුම සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන මංගල යෝජනා ස්ථීර වන මාසයක්. සමාජයේ ප්‍රබුද්ධ සමග අලුත් සම්බන්ධතා ගොඩනැගේ. ලේගමනාගමන පද්ධතියේ ගැටලු, මේධාධික බව හෝ අධික රුධිර පීඩනය ඇති අය ඖෂධ භාවිතය සහ තෙල් කෑම පාලනය ගැන සැලකිලිමත් විය යුතුයි. කලවාසා උකුලාස්තිතව පීඩා මතුවිය හැකියි. ජය අංක 3 සහ අංක 9. ජය දිනය බ්‍රහස්පතින්දා සහ ඉරිදා. බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති මල් සහ එළඟි තෙල් පහන් බෝධියට පූජා කරන්න. ආගමික ස්ථානවලට හෝ මහණු නිවාසවලට කහ පැහැති ද්‍රව්‍ය පූජා කරන්න. මකර ලග්න හිමියන්ට බාධක සහ සතුරු කරදර මැදයෝද තමන්ගේ නොපසුබට උත්සාහයෙන් ඉලක්ක ජයගත හැකි මාසයකි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ සහ උසස් වීම් වලින් ඉහළ ජයග්‍රහණ ලැබේ. නඩුහබ සහ නීතිමය ගැටලු වලින් ජය ලැබීමට ඉඩ ඇති අතර පැරණි ණය බරින් නිදහස් වීමට අවස්ථාව සැලසේ. රැකියා ස්ථානයේ වගකීම් සහ වැඩපීඩනය අධික වුවද ඒවා සාර්ථකව නිම කර ගැනීමට හැකි වේ. නෑදෑයින් හෝ බාහිර පාර්ශවයන් නිසා පවුල තුළ පොඩි මතභේද ඇතිවිය හැක. ප්‍රේම සම්බන්ධතාවලට මධ්‍යස්ථ ඵල දෙයි. බාහිර පුද්ගලයන් පවුලේ හෝ විවාහ ජීවිතයේ ප්‍රශ්නවලට මැදිහත් කර නොගැනීමට වග බලා ගන්න. සහකරු සමග විවෘතව කතා කරන්න. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම නිසා බෝවන රෝග, උණ හෙම්බිරිස්සාව හෝ ධනෙහි සමාරු වැළඳීමට ඉඩ ඇත. ශරීරයට නිසි වේලාවට විවේකය ලබා දීම සහ පෝෂදායී ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ජය අංකය අංක 8 සහ අංක 5 වන අතර ජය දිනය සෙනසුරාදා සහ ඉරිදා වේ. සෙනසුරාදා දිනවල විෂ්ණු කෝවිලට හෝ කතරගම කෝවිලට ගොස් තලතෙල් පහනක් දල්වන්න. දිලිදු හෝ ආබාධිත අයට ආහාර සහ මුදල් ආධාර උපකාර කරන්න. කුම්භ ලග්න හිමියන්ගේ නිර්මාණශීලීත්වය සහ බුද්ධිය සහය දක්ෂතා උපරිමයෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී මාසයකි. කලාව, අධ්‍යාපනය, පරීක්ෂණ සහ උපදේශන අංශවල නියුතු අයට ඉතාමත් සුබයි. කොටස් වෙළඳපොළ වැනි ආයෝජන වලින් ලාභ ලැබිය හැකි වුවත් හැඟීම් වලට බර නොවි තාක්ෂණික දත්ත මත පදනම පමණක් තීරණ ගන්න. රැකියාවේ කැපී පෙනෙන උසස් වීම බලාපොරොත්තු විය හැකිය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල ප්‍රගතියක් පෙන්වයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින විවාහක අයට සුබ ආරංචි ලැබේ. ප්‍රේම සම්බන්ධතා වඩාත් දැඩි හා ස්ථාවර වන අතර නව ආදර කතා ආරම්භ වීමට ඉඩ ඇත. පවුල තුළ උත්සව සිරියක් ගනී. සාමාන්‍යයෙන් සෞඛ්‍ය යහපත්ය. නමුත් බඩේ අමාරු, බඩේ රුදාව, අජීර්ණය හෝ ගෑස්ට්‍රයිටිස් තත්ත්වයන් මතුවිය හැකි බැවින් නිසි වේලාවට ආහාර ගන්න. මානසිකව සැහැල්ලුවෙන් සිටීම ඔබට ඉතා වැදගත් වේ. ජය අංකය අංක 8 සහ අංක 4 වන අතර ජය දිනය සෙනසුරාදා සහ බදාදා වේ. සෙනසුරාදා දිනවල එළඟි තෙල් හෝ තල තෙල් පහන් දල්වා බෝධියට පූජා පවත්වන්න. කපුටන්ට නිල් පාට බඳුනක දමා කිරියාර හෝ ධාන්‍ය වර්ග දන් දෙන්න. මීන ලග්න හිමියන්ට නිවාස, දේපොළ, වාහන සහ පවුලේ සතුට බහුලව ළඟා කර දෙන මාසයකි. නිවාස, ඉඩකඩම් හෝ වාහන මිලදී ගැනීමට විකිණීමට බලාපොරොත්තු අයට ඒ සඳහා හොඳම කාලයකි. රැකියා ස්ථානයේ යම් වෙනස් වීම් සිදුවිය හැකි අතර ස්වයං රැකියාවල සහ ගෘහස්ත කර්මාන්තවල නියුතු අයට ඉතා සුබයි.
මවගෙන් හෝ මව් පාර්ශවයෙන් දේපොළ ලාභ හෝ වෙනත් විශාල උදව් උපකාර ලැබේ. පවුලේ අය සමග නිවසේ සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබේ. ආදර සම්බන්ධතාවලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය සහ කැමැත්ත හිමි වේ. පපුවේ සෙම ගතිය, ඇදුම, කැස්ස හෝ හෘද රෝග ඇති අය මේ මාසයේ තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩිදුර සැලකිලිමත් වන්න. සීතල කෑම බීම් වලින් වළකින්න. අධික මහන්සිය හා ශාරීරික මහන්සි වීමෙන් වළකින්න. ජය අංකය අංක 3 සහ අංක 1 වන අතර ජය දින බ්‍රහස්පතින්දා සහ සෞන්දා වේ. බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති මල් බෝධියට පූජා කර සෙත් පතන්න. ආගමික ස්ථානයකට පොත්පත් මුද්‍රණය කිරීමට හෝ දහම් පාසලකට ළමයින්ට උදව් උපකාර කිරීමට හැකිවන පරිදි මුදල් පරිත්‍යාග කරන්න.